ඒ මොනෝනොත් අපි විසින් අපි ඔබතුමාට කරන අසාධාරණයක්. එහෙනම් අපිට සමාව වචනය කරගන්න ඉඩ දෙනවා නේද? බොහොම ස්තුතියි ඔබතුමාට තිරුවන් සරණයි. ඉතින් අපි යමු කාර්යාලය තුළට අපේ සාගර දිසානායක මැතිතුමන් ඒ වගේම තරංග අතුල්‍ය මැතිතුමන්ද අපේ සංවිධායකතුමාගේ ගමන් මගෙහිම ගමන් කරන එම පක්ෂයේම පූර්ණ කාලීන මන්ත්‍රීතුමන්ලා ඒ වගේම අපේ ජාතික ජනබලවේගයේ ගරු මන්ත්‍රීතුමා එස් සුධාකරන් මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් සියලු දෙනා කාර්යාලය තුළට කැඳාගෙන යන වෙලාවේ බිම වැටී තිබී අහුලාගත් උපැස් යුවල මේ උපැස් යුවල කියලා කිව්වම කාට ලේසියෙන්ම හඳුනා ගන්න බැරි වෙනවා දන්න අය දන්නවා කණ්ණාඩි දෙකක් ඇස්පලඳක කණ්ණාඩි දෙකක් නිල් පාට මේ පොත රැස්සට අපි අනිවාර්යයෙන්ම අපි නමස්කාරය පුද කරනවා ඊට පස්සේ මොකද සෝභා දහමේ නොවන අවලත ලොවේ කිසිවක් නැහැ ඒ නිසා මේ සෝභා දහම අපි ඇත්තම කරුණාත් විදුමනේ සංවිධායකතුමනි මේ මල් රැස්ස බලහක දෙවියනි අපගේ නමස්කාරය අපගේ ගෞරවනීය නමස්කාරය ඔබ වහන්සේ වෙත මේ අහිංසක ජනතාවට තොරණ කරන්නට සුපහැදිලි ස්වභාවික තත්ත්වයක් අපිට ලැබීවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ සිතින්ම අද මේ පළමු දවසේදී සෑම දිනකම මොකෙහි සිනාවක් නැගෙන වෙලාවේ අපි ගොඩනෙමු කවුද විපාකච්ඡ දෝෂ මහත්මයාට යමු ප්‍රතිශීල මහත්මයාට යමු තොරණග තොරණේ පළමු දවසේ හැමෝම බොහොම ආසාවෙන් කැමැත්තෙන් සතුටු සිතින් සෙනෙහස් ගගුලෙහි කිලා වහින්නට රට මවන තොටලඟ තොරණේ විදුලි බුබුලු එකින් එක විවිධ අයුරින් එහා මෙහා නැලවෙමින් බැබලෙමින් බැලුවන්ගේ දුටුවන්ගේ නෙත්සිත වශීකృత කරන මේ මහා මංගල්‍ය අද දවසේ ඔබ වෙනුවෙන් අපි විවෘත කර දුන්නා එයට ඇතුළු වෙන්නට චූටි දුවලට පුතාලට නලාවක් අරන් දුන්නට කමක් නැහැ තොරණ ළඟට ආවම පිටින් එපා කියලා අරන් දුන්නා නම් ඒ ලොකු උදව්වක් අපිට මොකද තොරණේ කතාව අහන අයට නිවැරදි කටයුතු පරිවිද අහන අයට ලොකු බාධාවක් වෙනවා ඔබ නලා විකුණන්න ඒක ඔබේ ජීවනෝපාය ඔබ නලාවක් මිලදී ගන්න ඒක ඔබේ අයිතිය කැමැත්ත ඔබේ දරුවාට පිටින්න එයාට අයිතිය හැබැයි ඒක දෙයක් ඒ අයිතිය පරිපූර්ණව විඳ ගන්න නම් තොරණ ඉදිරිපිටදී නලාව පිටින්න ලබා දෙන්න එපා චූටි බබාව දැනුවත් කරන්න දුව පුතාලව දැනුවත් කරන්න ඉතින් අපිට එකට විතරක් ඕනවා එක්කාසු කරගෙන යාකට ගොඩක් කරගෙන බක ප්‍රමාණය යා මුදල් අරගෙන පාට දීලා එයාට වාසිය දරුවන්ට එන්න පුතේ දන්සලක් දෙනවා පොඩි උන්ට දුවගෙන එනවා මොකක් හරි කන්න බොන්න තියෙන දන්සලක් වෙන්නේ නැති අයිස්ක්‍රීම් එකක් හරි ලැබෙයි කියලා අපි ළඟට ආවම මෙන්න බකක් දෙක දුන්නා මේ මොනවද කියලා අහනකොට සාලිවාවක් දෙන පුතේ මේක තමයි අපි චූටි කාලේ අපේ අම්මා තාත්තා අපිට දෙන්න වටිනා වෙසක් සැලසෙන්නේ